අවසරයි ස්වාමීන් වහන්සේ මෝහය නිසා රාග ද්වේෂ ඇති වෙනවද නැත්නම් රාග ද්වේෂ නිසා මෝහය ඇති වෙනවද කියන එකයි. ඔව් ඒක හොඳම ප්‍රශ්නයක්. දැන් මෙතන අපිට මුල හොයන්න බෑ. මෝහය නිසා රාග දේශ මෝහ තේරුම් ගන්න බෑ. ඒ වගේම රාගය දේශය නිසා මෝහය අලුතෙන් උපදිනවා. මේක හරියට කරත්තරෝ දෙක ගරාදි තුනක් තියෙනවා. මේ ගරාදි තුනෙන් අපිට කියන්න බෑ මේ ගරාදිය ප්‍රධානයි මේ ගරාදිය අප්‍රධානයි කියලා. ඉතින් ඒක නිසා රාගයෙන් දේශයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම අලුතෙන් මෝහය හිතේ උපදිනවා. අලුතෙන් මෝහය ඉපේ උපදුන හැම අවස්ථාවකම ඒ පුද්ගලයා අලුතෙන් රාගයෙන් දේශයෙන් කටයුතු කරනවා. එතකොට රාගයෙන් දේශයෙන් දිගින් දිගටම කටයුතු කරන්නේ මෝහය නිසා. මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම අලුතෙන් රාගයේ දේශය උපදිනවා. ඉතින් ඒක නිසා අපිට මේකේ දැන් බිත්තරේද වැඩිමල්ද කිකිලිද වැඩිමල් කියලා අපිට හිතන්න බෑ. ඒක නිසා අපි කරන්න ඕන මේ රාගයේ දේශය නැති කළාම අලුතෙන් මෝහය උපදින එක නවතිනවා. අලුතෙන් මෝහය උපදින එක නැවැත්තුවාම අලුතෙන් රාගයේ දේශය හිතේ උපදින්නේ නැහැ. ඉතින් මේක තේරුම් අරගෙන අපිට කරන්න පුළුවන් මේ බිත්තරේද කිකිලිද කියන එක බලලා අපිට කුකුල්ලෝ ටික ඔක්කොම කිකිලියෝ ටික ඔක්කොම මරා දැම්මට හරියන්නේ නැහැ. අපි කරන්න ඕන උපදින සියලු බිත්තර යම් කිසි කිකිලියෙක් කොහේ හරි බිත්තරයක් දැම්මනම් ඒ බිත්තරේ විනාශ කළොත් අර කිකිලියෝ ටික කවදා හරි නැති වෙලා යයි. බිත්තර දාන එකත් නවතිලා යයි. හැබැයි අර අලුතෙන් දැම්ම බිත්තර වලින් අලුතෙන් කිකිලියෝ හදන්නේ නැහැ. උපදින සියලු බිත්තර විනාශ කළොත් ඒ වගේ කර්ම බීජ සියලු දේ විනාශ කළොත් අර කිකිලියෝ ටිකත් මැරිලා යයි. අලුතෙන් කිකිලියෝ හදෙන්නේ නැහැ. මේක උපමාවක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපිට මේ කිකිලිද වැඩිමල් බිත්තරේද වැඩිමල් කියා හොයන්න ඕනේ. අපිට කරන්න ඕනේ මේ බිත්තර කර්ම බීජ තමයි බිත්තර. මේ කර්ම බීජ නැති කරන්න තමයි සතර කමඨහන් කරන්නේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ගාය අලුතෙන් කර්ම බීජ හැදීම කරනවත්තනවා. එතකොට මෝහයෙන් මිදී නිදහස් වෙනවා. අලුතෙන් රාගයේ දේශයෙන් මෝහය උපදින්නේ නැහැ. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ පාස්මින් තේ කින් විජා පවින්ලුච්ඡන්தோ කියලා රතන් සූත්‍රයේ දේශනා කරේ මේ ධර්මතාවය.